Hi everyone, welcome back to my YouTube channel. අද මම අරන් ආපු වීඩියෝ එක තමයි 13 ශ්‍රේණියේ 5 වෙනි පාඩමේ තියෙන අපද්‍රව්‍ය කළමනාකරණය කියන කොටසේ තියෙනවා අපද්‍රව්‍ය වලින් පරිසරයට වෙන බලපෑම ගැන. ඉතින් ඔයාලා දන්නවා ඇති අපද්‍රව්‍ය වර්ග 4යි. ඝන, ද්‍රව, වායු, කාර්මික. ඉතින් අද මම වීඩියෝ එකෙන් ඝන වායු කියන අපද්‍රව්‍ය මගින් පරිසරයට වෙන බලපෑම පිළිබඳ අමතක වෙන්නේ නැති ක්‍රමයකට කියා දෙන්න යන්නේ. හරි, අපි යමු මුලින්ම ඝන අපද්‍රව්‍ය ගැන කතා කරන්න. දැන් ඔයාලා හිතන්න ඕනි විනෝද චාරිකාවක් යනවා කියලා. අපි එහෙම යනකොට බත් පාර්සල්, වතුර බෝතල්, බයිට් පැකට් වගේ අරන් තමයි යන්නේ. අපි එහෙම යනකොට ලස්සන පරිසරයක් තියෙන තැනක නැවතිලා අරන් ආපුවා කන්න අමතක කරන්නෙත් නෑනේ. ඉතින් එහෙම කාලා ගෙනාපු ඒ ඝන අපද්‍රව්‍ය ටික එතන දාලා යන්නත් ගොඩක් අය අමතක කරන්නේ නෑ. ඔහොම දාලා ගියාම වෙන්නේ අපද්‍රව්‍ය විවෘතව ගොඩ ගැසීම නිසා පරිසරයේ ගැටලු ඇතිවීම. ඊට අමතරව ස්වභාව සෞන්දර්යයට බාධා ඇති වෙනවා. ඉතින් එහෙම දාපු කුණු වලට කෘමීන් හා කෘන්තකයන් ව්‍යාප්ත වෙනවා. ඒ වගේම ඒ දාපු පොලිතීන් වගේ දේවල් සතුන් ආහාරයට ගැනීමෙන් ඔවුන් මිය යනවා. ඒ නිසා ජෛව විවිධත්වයට හානි සිද්ධ වෙනවා. පස්සේ වර්ෂාවක් ඒ ප්‍රදේශයට ආවම අර බෝතල් වගේ ඒවට වතුර පිරෙනවා. ඒ තුලින් මදුරුවන් බෝ වීමෙන් සෞඛ්‍ය ගැටලු ඇති වෙනවා. ඒ විතරක් නෙමෙයි. ටික දවසක් ගියාම ඒ කසල තුලින් දුගඳ හමන වායු නිෂ්පාදනය කරනවා. ඔහොම ඒ කුණු ටික කාලයක් එතනම තියෙනකොට ඒව තුලින් මීතේන් වැනි හරිතාගාර වායු නිපදවීමෙන් ගෝලීය උණුසුමට දායක වෙනවා. ඒ විතරක් නෙමෙයි. ඒ වගේ තියෙන රසායනික ද්‍රව්‍ය පසට එකතු වෙලා භූගත ජලය දූෂණයට ලක් වෙනවා. ඉතින් ඔතනට පස්සේ තවත් අය කුණු දාන්න ගියාම එතන කුණු කන්දක් වෙලා නාය ගිහිල්ලා මිනිස්සුන්ට හා දේපල වලට හානි සිද්ධ වෙනවා. ඊළඟට බලමු අපි කොහොමද වායු අපද්‍රව්‍ය මගින් පරිසරයට වෙන බලපෑම මතක තියාගන්න කියලා. දැන් ඔයාලා මෙහෙම හිතන්න. ගෙදර තියෙන කුණු ටික අරන් අපි පුළුස්සනවා. එහෙම කරනකොට දුම වායුගෝලයට එකතු වෙනවා. ඉතින් ඒකෙන් වෙන්නේ වායුගෝලය දූෂණය වෙනවා. ඒ විතරක් නෙමෙයි. එහෙම දුම තියෙන තැනක අපිට ඉන්නත් අමාරුයිනේ. හුස්ම ගන්න ටිකක් අමාරුයි. ඉතින් එහෙම වෙනවා කියන්නේ සෞඛ්‍ය ගැටලු, ශ්වසන ආබාධ ඇති වෙනවා. ඉතින් ඒව තුලින් පිටවන වායු විදිහට මීතේන්, කාබන් ඩයොක්සයිඩ් හඳුනා ගන්න පුළුවන්. ඉතින් මේ වායු වලට අපි හරිතාකාර වායු කියලා තමයි කියන්නේ. මේ හරිතාකාර වායු නිසා මිහිතලය උණුසුම් වෙනවා. එහෙම වෙනකොට ඕසෝන් වියනට හානි සිද්ධ වෙනවා. ඒ මගින් අහසේ තියෙන අර ජල වායුගෝලයේ තියෙන ජලාංශු වලට විවිධ වායුන් රසායනිකව ප්‍රතික්‍රියා කොට අම්ල නිෂ්පාදනය කරනවා. ඒ හරහා අම්ල වැසි ඇති වෙනවා. ඉතින් මම හිතනවා ඔයාලට මේ සිද්ධි දෙක හරහා මෙම කරුණු පැහැදිලිව පිළිවෙලට මතක තියාගන්න පුළුවන් වෙයි කියලා. ඔයාලට මම ද්‍රව, කාර්මික කියන අපද්‍රව්‍ය වලට මේ විදිහට වීඩියෝ එකක් ගේන්නම්. ලේසියෙන්ම මතක තියාගන්න පුළුවන් විදිහට. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ channel එක subscribe කරලා channel එකත් එකතු වෙන්න කියලා ආදරෙන් කියන ගමන් අලුත් වීඩියෝ එකකින් අපි ආයෙ හමු වෙමු.